ඔන්න දුවේ පුතේ අද අපි කොකෙක්ගේ නරියෙක්ගේ වුණ කතාවක් බලමු. අනේ කොක්කාමිනේ මං ඔයාට ගොඩාක් දවස් ඉඳන් කියන්න හිටියේ. ඔයා අපේ ගෙදර ඉන්නකෝ. මං ඔයාට කෑමට ආරාධනා කරන්නයි හිතාගෙන හිටියේ. අපි යාළු වුණාට මට ඔයාට කෑම වෙලක් දෙන්න බැරි වුණානේ. ඉතින් නඩියාගේ ආරාධනාව පිළිගත්ත කොකා එයාගේ ගෙදරට ගියා. හැබැයි ඉතින් නඩියා කෑම බෙදලා තිබ්බේ පිඟන් දෙකකට. කන්න කොක්කාමනේ කන්න. අද රස කෑමක් තමයි මම ඔයාට හදලා තියෙන්නේ. හොඳට කන්න. මං කවුන්ද මේ හොටෙන් මේ පිඟානේ තියෙන කෑම කන්නේ? නරියට පුරා වුණාට මට බෑනේ. උන්න නරියා නම් එයාගේ පිඟානේ තිබ්බ කෑම ටික කෑවා. නමුත් කොකාට නම් එයාගේ කෑම කන්න බෑ. මොකද එයාගේ දිග හොටනේ තියෙන්නේ. කොකාට තීරුණා මේ නරියා හිතලම තමයි මේක කරලා තියෙන්නේ කියලා. නරියා කෑම ටික ඔක්කොම එයාගේ කාලා hinaවි ඇහුවා. කොහොමද යාළුවෝ කෑම ටික රසයිද? හොඳට කෑව නේද ඔක්කොම කියලා. නරියට එයාගේ කෑම ටිකත් කන්න ඕන වෙලා තමයි මෙහෙම කරේ කියලා කොකා දැනගත්තා. කොකාත් හිතාගත්තා නරියට හොඳ පාඩමක් උගන්වන්න. එයා කීවා කෑම ටික නම් හරිම රසයි නරියාළුවේ. එහෙනම් ඉතින් ඔයා හිටියෙන් අපේ ගෙදර කෑමකට. නරියත් හරි කැමති වුණා කෑමට එන්න කිව්වම. හොඳයි මම අනිවාර්යෙන් මෙන්නම්කෝ. ඔන්න දෙන්නම කොක්කාමිනියගේ ගෙදරට ගියා. දන්නවද නරියට මොකද උනේ කියලා? ඔන්න කොක්කාමිනේ කෑම බෙදලා තිබ්බේ මුට්ටි දෙකකට. කොකාගේ හොට දිග නිසා මුට්ටියෙන් කෑම කන්න පුළුවන් වුණාට නරියගේ ඔම්බනන් දාලා කෑම කන්න බෑ. කන්න නරියෝ කන්න. අස කෑම ටිකක් හදලා තියෙන්නේ ඔයාටමයි. කොකාගේ හොට නිසා එයාට කෑම කන්න පුළුවන්. කොකා නම් එයාගේ කෑම ටික ඔක්කොම කෑවා. ඒත් නරියට මොකද දන්නවද උනේ? නරියා එයාගේ හොම්බ මුට්ටිය ඇතුළට දාලා ඒව කන්න ගියා. අන්තිමට නරියාගේ හොම්බ මුට්ටිය ඇතුළේ හිර වෙලා මුට්ටියත් කඩාගෙනම තමා එයා ඔළුව ගත්තේ එළියට. නරියට තේරුණා එයා කරපු වැරද්ද. එයා කොකාට ආරාධනා කරාට කෑමට කන්න බැරි වෙන විදියට එයා කෑම දාලා තිබ්බේ. ඊට පස්සේ කොකා නරියා ගාවට ගිහලා කිව්වා තේරෙනව නේද නරියෝ? ඔයාට වගේම තමයි මට එදා ඔයාලා ගෙදර ඇවිල්ලා සිද්ධ වුනේ. කෑම දාලා තිබ්බට මට හොටෙන් පිඟානින් කෑම කන්න බැරි වුණා. ඉතින් නරියට කරපු වැරද්ද තේරුණා. මට සමාව වෙන්න කොක්කාමනේ මට මං කරපු වැරද්ද තේරුණා. මං අය කවදාවත් කාටවත් මෙහෙම කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ දෙන්නම යාළුවෝ වගේ සමාදාන වෙලා හිටියා. ඉතින් දුවේ පුතේ අපි සමහර දේවල් කරනකොට හොඳට දුරදිග බලලා හිතලා වැඩ කරන්න ඕනේ. නැත්තම් අපි කරන දේවල් ආපස්සට අපිටම එනවා. ඉතින් කතා හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.